hello welcome to my YouTube channel. ඉතින් මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ අපි යන්නේ ළමයි වෙසක් කුඩු බලන්න. අර ප්ලාස්ටික් වෙසක් කුඩු ගත්ත ළමයි ඒවා හයි ගියේ නෑ. උණ බටත් හොයාගන්න විදියක් තිබුණේ නෑ. ඉතින් මේ අපි වෙසක් කුඩු බලන්න යන්නේ. ඉතින් ළමයි මේ කඩේට ගියාම නම් පිස්සු හැදුනා. බලන්නකෝ ඒකේ තියෙන දේවල්. ඒකට නම් පිස්සු හැදෙනවා ළමයි. වෙසක් කූඩු වලින් පිරීලා තිබුණේ කඩේ. ඒ වගේම බර්ත්ඩේ ඩෙකොරේෂන් උත් තිබුණා. ඉතින් ළමයි පින්ක් කලර් එකේනොයි පර්පල් කලර් එකේනොයි තමයි ගත්තේ වෙසක් කූඩුව. ඊට පස්සේ ගත්තා තව බල්බ් වල ගත්තා බර්ත්ඩේ ඩෙකොරේෂන් වලට පොඩි දේවල් ටිකක් ගත්තා. ඉතින් ඔයාලට කොහමද ඔයාලා වෙසක් සැමරුවාද කොහමද ඔයාලා හොඳින් පරිස්සමෙන් ඉන්නවද? ඒක තමයි මට වැදගත්ම. ඉතින් මම මේ දේවල් ඔයාලට දෙන්නේ ඔයාලා මගේ YouTube family එකේ කට්ටිය. ඉතින් මගේම අය. ඉතින් ඒ හින්දා මම ඔයාලා ගැන හොයලා බලන්න ඕනේ. එහෙම නේද? ඉතින් මේ සුදු පාට වෙසක් කූඩුත් ලස්සන ළමයි. ඒවා ටිකක් ගණන් වැඩි හින්දා අපි ගත්තේ නෑ ළමයි. ඉතින් ওই විදියට ඉතින් මම දැන් පැයක් දෙකක් විතර හිටිය ළමයි අපි මේකේ. ඇතුලේ කැරකි ළමයි. ඉතින් ඔය අපි මම බලන්නේ මේ බැලුන්ස් වගේක්. බැලුන් ළමයි එකක් 100 ඇත්තටම ගණන් වැඩි. ඉතින් ඔන්න ඔය විදිහට තමා ළමයි ඩෙකොරේට් කරේ ගෙදර ලස්සනට සැරසුවේ. ඔන්න ඔය විදිහට තමයි බෞද්ධ කොඩියත් අපි එල්ලුවා. ඉතින් ඔය විදිහටම ඊට පස්සේ ඔය බුදුහාමුදුරුවෝ ගාවත් ඔය විදිහට ලස්සනට ඩෙකොරේට් කරා. ලස්සනයිද කියලා ඉතින් ඔයාලා පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. ඔන්න ඉතින් වැඩ ඔක්කොම ඉවර වෙලා මේ අපි ටීවී බලනවා. ඉතින් මේ අපි තේකුත් හදාගෙන ඉතින් පොඩි කෑමකුත් කනවා වැඩ ඔක්කොම ඉවර කරලා. ඉතින් ඊට පස්සේ මට ආපහු ටවුන් එකට යන්න ඕන ළමයි බඩු වගේක් මති වෙලා. ඉතින් මේ කලාබසාගේ බර්ත්ඩේ එකට ගත්තේ මේ දේවල්. ඔන්න ලස්සනද කියන්නකො ළමයි ෆයිනල් ලුක් එක. ඔන්න රෑ තමයි ලස්සන වෙසක් කුඩු. අත්‍තරම ඉතින් මහන්සි අපතේ ගියේ නෑ නේද ළමයි? ඔන්න ඉතින් ඒ වගේම යශෝධරා මහරහතන් වහන්සේ ගාවත් ඔන්න අපි ලස්සන කරා. ඉතින් මම අදට ගිහින් එන්නම්. ඔයාලා පරිස්සමෙන් ඉන්න. අනේ මාව subscribe කරන්න. bye.